ඔන්න කිව්වා වගේම පස්වෙනි කොටස අරගෙන මම ආවා. මෙම කොටස ආරම්භ කරන්න කලින් මම කැමතියි ඔබට මතක් කරන්න අපි හතරවෙනි කොටසේදී ප්‍රශ්නයක් සහ බයිබල් පද දෙකක් මතක් කරා. දැන් ඔබට තේරෙනවා ඇති ඉර නොතිබුණාට 1 2 සහ 3 දවස් ගෙවෙන්නට පුළුවන් කියලා පෘථුවියේ පරිභ්‍රමණය තිබුණු නිසා. මේක ඊටාම විස්තරාත්මකව කළ යුතු පාඩමක්. ඉදිරියේදී මම මේ පාඩම ඔබට ගේන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි දැන් බලමු බයිබල් පද දිහා. 2 පේත්‍රුස් 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ මෙහෙම කියනවා. ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය යන මේ කාරණාව මතක නැති නොකරල්ලා. එහෙනම් ඔබට පේනවද අපේ අවුරුදු 1000ක් උන්වහන්සේට එක දවසක් වෙන්නට පුළුවන් කියලා? මේක කාලය හා සැලැස්ම කියන දේ අතර ප්‍රශ්නයක්. අපි හැමදේම කාලයෙන් ගණන් කරලා බැලුවට දෙවියන් වහන්සේ ඉන්නේ ක්‍රියාවලියක නිසා උන්වහන්සේ ඉන්නේ සැලැස්මක. සැලැස්මක් තියෙන කෙනා බලන්නේ එහි පියවර එකින් එක සාර්ථක කර ගැනීම. ඒ ක්‍රියාවලිය කාලය ඇතුලේ ඉන්න අපිට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. හොඳයි. දැන් බලන්න ඔබ දන්නවද කියලා මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුර. බයිබලයට අනුව අපි මේ ගත කරන්නේ කීවෙනි සහස්‍රයද? ඔව් 6 වෙනි සහස්‍රය. අපි මේ ගත කරන්නේ අවුරුදු 6000ක් ගෙවුණු කාලය. 2 පේත්‍රුස් 3 8 පදය අනුව බලලා අපි මේ සහස්‍ර 10 කොටස් වලට බෙදලා බලමු ඒ 10 කොටස් දවස් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. පළවෙනි අවුරුදු 1000. ඒ කියන්නේ පළවෙනි සහස්‍රය. පළවෙනි දවස. දෙවන අවුරුදු 1000. දෙවන සහස්‍රය. දෙවන දවස. තුන්වන අවුරුදු 1000. තුන්වෙනි සහස්‍රය. තුන්වෙනි දවස. හතරවන අවුරුදු 1000. හතරවන සහස්‍රය. හතරවන දවස. පස්වෙනි අවුරුදු 1000. ඒ කියන්නේ පස්වන සහස්‍රය. පස්වෙනි දවස. හයවෙනි අවුරුදු 1000. හයවන සහස්‍රය. ඒක ගැලපෙන්නේ හයවෙනි දවසට. හොඳයි. දැන් අපි මේ යන්නේ මැවීමේ දවස් සහ සහස්‍ර ගලපන්න. මට විශ්වාසයි මීට පෙර කවදාවත්ම ඔබ මෙවැනි පාඩමක් නම් අහලා නැතුව ඇති. ඒ වගේම මම ඔබට කියන්නට ඕන ඔබ බයිබලයේ සංකේත ගැන දන්නේ නැති කෙනෙක් නම් ටිකක් අපහසු වෙවි මේ පාඩම තේරුම් ගන්න. ඒ වගේම බයිබලයේ සංකේත ගැන යම් තාක් දුරට ඔබ දන්නවා නම් ඔබට පහසු වේවි මම මේ කියන්නට යන පාඩම තේරුම් ගන්න. අපි බලමු මැවීමේ පළවෙනි දවස කොහොමද පළවෙනි සහස්‍රයට ගැලපෙන්නේ කියලා. මැවීමේ පළවෙනි දවසේදී දෙවියන් වහන්සේ නිර්මාණය කරන්නේ අන්ධකාරයෙන් එළිය වෙන් කිරීම. ඔබ දන්නවා ආදම් සහ ඒව නිර්මාණය අයත් වෙන්නේ පළවෙනි සහස්‍රයට. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව නිර්මාණය කරාට පස්සේ මුලින්ම කරේ ඔවුන්ට හොඳ සහ නරක පෙන්වීම. ආදම් සහ ඒවට සිද්ධ වුණා ඔවුන්ගේ පරීක්ෂාවන්ට මුහුණ දෙන්නට. ඊට පස්සේ කායින් සහ ආබෙල්ටත් සිද්ධ වුණා ඔවුන්ගේ පරීක්ෂාවන්ට මුහුණ දෙන්නට. පළවෙනි අවුරුදු 1000 තුල දෙවියන් වහන්සේ සිද්ධ කරේ මෙන්න මේ වගේ මනුෂ්‍ය සංහතිය අඳුර සහ එළිය වෙන් කර හඳුනා ගැනීම ඔවුන්ට ඉගැන්වීම. දැන් දෙවන සහස්‍රය. දෙවන දවසේ නිර්මාණය දිහා බලලා ඉන්නට වෙනවා. දෙවන දවසේදී දෙවියන් වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබූ ජලයෙන් අවකාශයට යටින් තිබූ ජලය වෙන් කිරීම සිද්ධ කරා. ලෝකේ නිර්මාණය කළ දෙවන සහස්‍රයේදී තමයි නොවාගේ ජල ගැන්ම ලෝකයට එවන්නේ. මේ කතාව නම් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති. ඒ වගේම ඔබට තේරෙයි ඇයි මේ බයිබලයේ සංකේත ඉගෙන ගන්න එක මෙච්චර වැදගත් කියලා. ඔබ දන්නවද බයිබලයේ තුල ජලය මුහුද වැනි වචන පාවිච්චි කරනකොට ඒ වචන වලින් මිනිස්යන් ජාතීන් සංකේතවත් වෙනවා. අපි ඒ ගැන ඉස්සරහට ඉගෙන ගමු. දැන් ඔබ දන්නව නෝවාගේ ජල ගැල්මේදී සිද්ධ වුණ දේ. ඒ තමයි භූමික මිනිස්යාගෙන් දේව බය ඇති මිනිස්යන් වෙන් කිරීම සිද්ධ වුණා. තුන්වන සහස්‍රය. තුන්වන දවසේදී දෙවියන් වහන්සේ වියලි බිම වෙන් කර රැස් කර ජලය මුහුද ලෙස වෙන් කරනවා. මම කලින් කිව්වා වගේ මුහුද සංකේතවත් කරන්නේ ජාති. ආදම්ගෙන් පටන් ගත්තට පස්සේ තුන්වන සහස්‍රයේදී තමයි ලෝකේ ලොකුම දෙයක් සිද්ධ වෙන්නේ. ඒ තමයි ආබ්‍රහම් කැඳවීම. ආබ්‍රහම්ගෙන් මහත් ජාතියක් හට ගන්නවා. ඔබ දන්නවා ඊශ්‍රායල් ජාතිය හේබ්‍රු වංශය එන්නේ මෙන්න මේ මිනිස්යාගෙන්. ඒ වගේම තුන්වෙනි සහස්‍රයේදී තමයි ආබ්‍රහම්ගේ වංශය ඊජිප්තුවට වහල් වීම, මෝසෙස් විසින් ඔවුන්ව මුදවා ගැනීම වැනි දේවල් සිද්ධ වෙන්නේ. හතරවන සහස්‍රය. හතරවන දවස ඉර හඳ සහ තාරකා නිර්මාණය කිරීම. දැන් අපි බලමු හතරවන දවස හතරවන සහස්‍රය සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ක්‍රිස්තියානි හැමෝටම මේ හතරවන සහස්‍රය ඉතාම වැදගත් වූ සහස්‍රයක්. ඒකට හේතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබීම, උන්වහන්සේව මරණයට පත් කිරීම, උන්වහන්සේ නැවත නැගිටීම කියන මෙන්න මේ දේවල් සිද්ධ වන්නේ හතරවන සහස්‍රයේදී.
ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ස්වර්ගයට පිටත් වුණාට පස්සේ උන්වහන්සේගේ ගෝලය උන්වහන්සේගේ නාමයට රැස්වීම උන්වහන්සේව මෙනෙහි කිරීම ඒ කියන්නේ උන්වහන්සේ අනුස්මරණය කිරීම සිද්ධ කරන්නේත් මෙන්න මේ සහස්‍රයේදී. දැන් ඔබට පේනවා ඇති සංකේත ඉගෙනගෙන තියෙනවා නම් ඉර සූර්යා හැටියට බයිබලයේ සංකේතවත් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඊට පස්සේ හඳ සංකේතවත් කරන්නේ උන්වහන්සේගේ අනුගාමිකයන්ගේ රැස්වීම. සරලව කිව්වොත් සභාව. පස්වන සහස්‍රය. පස්වෙනි දවස දෙවියන් වහන්සේ පස්වෙනි දවසේදී මාළුන් සහ කුරුල්ලන් නිර්මාණය කිරීම සිද්ධ කරා. ඔබ දන්නවද මේ මාළුන්ට සහ කුරුල්ලන්ට විද්‍යාත්මකව බැලුවොත් තියෙන එකම සංකල්පයක්. ඒ තමයි මාළු Tamanගේ වරල් පාවිච්චි කරලා වතුරේ පීනනවා වගේම කුරුල්ලන් Tamanගේ අත්තටු පාවිච්චි කරලා සුළඟේ පියාඹලා යනවා. ඔවුන්ව නවත්තන්න නම් කාටවත් බෑ. ඔබට පුළුවන් ඔවුන්ව අල්ලගෙන ඉන්න. හැබැයි ඔවුන්ව ඔබ අතහරපු සැනින් ඔවුන් පීනීම හෝ පියෑඹීම නැවතත් පටන් ගන්නවා. ඔබට මොවුන්ව නවත්තන්න නම් ඔවුන්ව මරන්නට සිද්ධ වෙනවා. ඔබ දන්නවද පස්වන සහස්‍රය ක්‍රිස්තියානිවරු හඳුන්වන්නේ කොහොමද කියලා? ඒ තමයි රීස්ටොරේෂන් මිලේනියම්. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනයේ සහස්‍රය. ඇයි මේ සහස්‍රය ප්‍රතිස්ථාපනයේ සහස්‍රය කියලා ක්‍රිස්තියානිවරු හඳුන්වන්නේ? ඒකට හේතුව තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලය උන්වහන්සේගේ සුභාරංචිය අරගෙන ලෝකයේ පුරාම පිටත් වෙලා යන්නේ මෙන්න මේ සහස්‍රයේදී. ඔවුන්ව නවත්තන්න නම් කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. හරියට වරල් තියෙන මාළු වගේ අත්තටු තියෙන කුරුල්ලෝ වගේ ඔවුන් ලෝකයේ පුරා පියාඹලා යන්නට පටන් ගන්නවා. ඒ නිසාම මේක නවත්තන්න ඕන කරන කට්ටිය ඔවුන්ව මරණයට පත් කරනවා. දැන් ඔබට පේනවද මේ මැවීමේ දවස් සහ සහස්‍ර ඇතුලේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. දවස් ඇතුලේ නිර්මාණය කරලා තියෙන නිර්මාණ ඒ අදාළ සහස්‍රවල සිද්ධ වෙලා තියෙන සිද්ධීන් සමග යම්කිසි සම්බන්ධතාවයක් පෙන්වනවා. ඔබ දන්නවා ඔබ දැන් ජීවත් වෙන්නේ 6 වෙනි සහස්‍රයේ. එහෙමනම් මේ සහස්‍රයට අදාළ දේ අපිට පෙන්눔 කරනු ලබන්නේ 6 වෙනි දවසේ නිර්මාණය කරලා තියෙන නිර්මාණය ඇතුලේ. ඒක උදව් වේවි ඔබට ඔබ මුණ දෙන දේවල් තේරුම් ගන්න. හැබැයි අපි 6 වෙනි දවසේ ගේන්නට බලාපොරොත්තු වෙන්නේ මීළඟ කොටසින්. බයිබලය ගැන වඩා ගැඹුරු අධ්‍යයනය කරන්න ඔබ කැමති නම් ටිකටම අපිව ෆලෝ කරන්න.